අයිබෝවන් තෙඩ ශ්‍රී ලංකා YouTube නාලිකාවට ඔයාලා හැමෝම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද අපි කතා කරමු තවත් ලස්සන මාතෘකාවක් ගැන. මේ මාතෘකාව තමයි ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වයට ඔයාම විසින් කරගන්න බාධාවල් මොනවද කියලා. ඔයාගේ ජීවිතයේ ඔයාට ලස්සන හීන තිබිලා ඒ හීන හැම දෙයක්ම කඩා වැටලා නම් තියෙන්නේ. එහෙම වෙන්න ප්‍රධානම හේතුව මොකක්ද? ඒ හේතු නැති කරගන්නේ කොහොමද කියන එක අද අපි වීඩියෝ එකේදී කතා කරමු. මුලින්ම මේ දේවල් වලට ප්‍රධානම බලපාන හේතුව තමයි ඔයා තුළ ඔයාට විශ්වාසයක් නැතිවීම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාට මේ දේ කරන්න පුළුවන්, මට මේ දේ කරන්න පුළුවන්, මට කොච්චර try කරත් ප්‍රශ්න එනවා. ඔව් ඇත්ත. ඒත් මට මේක කරන්න පුළුවන් කියන විශ්වාසය ඔයා තුළ නැති එක තමයි ප්‍රධානතම හේතුව ඔයාගේ සාර්ථකත්වය. ඔයාගේ හීන ටික ඔයාගෙන් ඈත් වෙලා යන්න. එතකොට දැන් ගත්තොත් මෙහෙම උදාහරණයක් විදිහට ඔයා මොකක් හරි වැඩක් කරන්න try කරොත් මොකක් හරි ප්‍රශ්නයක් එනවා. එහෙම නැත්නම් ඔයාගේ හිත රිදවීමක් සිද්ධ වෙනවා. ඔයා කොච්චර try කරත් ඔයා වැටෙනවා ඒක හරියන්නේම නැහැ. උත්සාහ කරනවා හරියන්නේ නැහැ. ඊට පස්සේ අතහැරලා දානවා. ඊට පස්සේ ඔයාම කල්පනා කරනවා තනියෙන් පැත්තකට වෙලා අයි මටම විතරක් මෙහෙම වෙන්නේ. අනිත් අය හැමෝම සතුටින් ඉන්නවා. මට විතරයි හිත රිදෙන දේවල් වෙන්නේ. මට විතරයි මේ වගේ දේවල් වෙන්නේ. මම විතරයි මේ විදිහට අපහාස විඳින්නේ. මට විතරයි හැමදාම මේ විදිහට දුක් විඳින්න වෙලා තියෙන්නේ කියලා ඔයාම ඔයාගෙම ප්‍රශ්න කරනවා. හරිද? එතකොට මෙහෙම වෙන්නේ ඇයි? මෙහෙම කරන්නේ ඇයි ඔයාලා? මේක ඔයා තුලින්ම ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වයේ බිඳහලා ගන්න සිද්ධ කරන ඔයාගේ සාර්ථකත්වය නැති කරගන්න සිද්ධ කරන ලොකුම ලොකු ක්‍රියාවක්. ඇයිද දන්නවද? සාමාන්‍යයෙන් මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න අපි බාහිර පරිසරය දකිනවා, ඒ කට්ටිය සතුටින් ඉන්නවා, පේනවා, ඒ කට්ටිය හැම වෙලාවෙම ජොලියේ ඉන්නවා කියලා අපි කියන්නේ සතුටින් ඉන්නවා, ඒ කට්ටිය කරන හැම දෙයක්ම හරියනවා, හැම දෙයක්ම හොඳට තියෙනවා. අපිට ඒක හැමතැනම පේනවා. හැබැයි අපි මොකක් හරි වැඩක් කරන්න පටන් ගත්තා පස්සේ ඒක වරදිනවා, අපිට ප්‍රශ්න එනවා, අපිට අපහාස විඳින්න වෙනවා, අපිට කට්ටිය බයිනවා, එක එක දේවල් කියනවා, ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. එතකොට ඒක මතේම නැහිලා ඊට පස්සේ ඒක කල්පනා කරලා බාහිර පරිසරයේ කට්ටිය සතුටින් ඉන්නවා පේනකොට ඔයාට හිතෙනවා මට විතරයි හැමදාම මේ වෙන්නේ, මගෙන් කිසිම වැඩක් නැහැ, මට මේ වැඩේ කරන්නත් බෑ, මම මේක අතහැරලා දානවායි කියලා ඔයාගේ ලස්සන ටාගට් ටික හීන ටික ඉබේම ඔයාගේ මනසින් ඈත් වෙනවා. එතකොට ඔයාගේ වයස නිසාවත් වෙන දෙයක් නෙවෙයි මේක, ඔයා විසින්ම ඔයාගේ ටාගට් ටික ඈඩ් කරගන්න. ඒ කියන්නේ ඔයාම හිතනවා මට බෑ කියලා. මට මේක කරන්න බෑ, මට මේක කරන්න බෑ. එහෙම හිතනකොට ඔයාම නිකම්ම නෙගටිව් වෙලා ඔයා තුළින්ම හීන කියන ඒවා සෑහෙන දුර තියෙන්නේ. ඒවා අල්ලන්නවත් හිතන්නවත් බෑ කියන තැනට ඔයාගේ මනසපත් කරනවා. ඉතින් මෙහෙම ඔයාගේ මනසපත් කරන අවස්ථාවලදී ඔයා චුට්ටක් හිතලා බලන්න මෙන්න මේ දේ ගැන. මෙහෙම කියන්නම් කොහොමද? සාමාන්‍යයෙන් ඔයාට පේනවා ඇති සමාජයේ මිනිස්සු සතුටින් ඉන්නවා. ඒ අය සතුටින් ජීවත් වෙනවා. ඒ අය සතුටින් කතා කරනවා. ඔයාගේ යාළුවෝ වුණත් හරිම සතුටින් ඉන්නවා. එයාලා කරන කියන දේ හැම දෙයක්ම හරියනවා. හැබැයි ඔයා චුට්ටක් හරි හිතුවද ඔයාට හැම දෙයක්ම වර්ධිනවා වගේ ඒ අයටත් හැම දෙයක්ම වර්ධින අවස්ථා තියෙනව නේද කියලා. ඉතින් ඔයාලට ඒක බාහිරට පේන්නේ නැතුව ඇති. ඒ වගේම හිත රිදවීම ගත්තත් ඔයාලට බාහිරට පේන්නේ නැතුව ඔයාලා යාළුවෝ හරි සතුටින් ඉන්නවා වගේ පේනවා ඇති. සමහර විට ඔයාට වගේම හිත රිදවීම, වේදනා, පීඩා හැම දෙයක්ම විඳලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ඒ අය. මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ටම ප්‍රශ්න තියෙනවා. හැම මිනිස්සෙක්ටම එක එක කේස් එනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සමාජයෙන් ගැරහුම් වලට, අපහාස වලට මේ හැම දෙයකටම විඳින්න සිද්ධ වෙනවා. එතකොට ගැරහුම් විඳලා, අපහාස විඳලා මිනිස්සු එක එක ඒවා කියනවා, බෑ කියලා කියනවා, වැටෙනවා, පීඩනයක් ඇතිවෙන ගොඩක් වෙලාවට ළමයිට මේ දේවල් වැඩි. මොකද වැඩිහිටි පරම්පරාව විසින් ගොඩක් වෙලාවට ළමයි පීඩනයකට පත් කරනවා. ඉතින් එහෙම සිද්ධ වෙන්නේ සමහර විට තමන්ගේ දෙමාපියන්ගෙන් එහෙම වෙන්නේ නැහැ. සමහර වෙලාවල් වලට සමහර අයට එහෙමත් වෙනවා. ගොඩක් වෙලාවට සමාජය තුළින් දරුවෙක් සාර්ථකත්වයට යනකොට ඒ අයව පල්ලෙහාට ඇද දාන්න තමයි ගොඩාක් පිරිස බලාගෙන ඉන්නේ. එතකොට ඒ වගේ මිනිස්සුන්ට අපහාස විඳින්න සිද්ධ වෙනවා. ළමයින්ට අපහාස විඳින්න සිද්ධ වෙනවා. මේ දේවල් දරා ගන්න සිද්ධ වෙනවා. මිනිස්සුන්ට ලැබෙන අත්දැකීමක් තමයි ඒ කෙනා පරිණත වෙන්නේ කියලා අහලා තියෙනවද? එතකොට ඔයා මොන වේදනාවක් කටුක අත්දැකීම් වින්දත් මේ ලෝකෙන් හැම මනුස්සයෙක්ටම ප්‍රශ්න තියෙනවා. කොහෙන් හරි ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්නයක් නැත්නම් ප්‍රශ්නයක් හදාගන්න මිනිස්සු හරියට දන්නවා. එතකොට ඒ වගේ තමයි මොකක් හරි හේතුවක් මත මේ ලෝකෙට හැම මනුස්සයෙක්ම විඳවනවා. හැම මනුස්සයෙක්ම යටිහිතින් අකමැතිනවා. තමන් කැතයි කියලා හිතලා විඳවන කට්ටිය ඉන්නවා. තමන් ලස්සන වැඩි කියලා හිතලා විඳවන කට්ටිය ඉන්නවා. සල්ලි තිබුණාට ආදරේ නැහැ කියලා හිතනවා. ඊට පස්සේ සල්ලි නැත් ආදරේ තිබුණාට සල්ලි නැහැ කියලා හිතලා දුක් විඳිනවා. මොකක්ම හරි දෙයක් හොයාගෙන මිනිස්සු මානසිකව වැටෙනවා. මිනිස්සු දුක් වෙනවා. ඒ වගේම
කටු කාගෙන ජීවිතේ සාර්ථකත්වයේ කරා යන කට්ටිය ඉන්නවා. ඒ මිනිස්සු කාපු කටු දැනගත්තොත් එහෙම අපි දැක්කොත් එහෙම සර්ච් කරලවත් බලන්න ඔයාලා ඔය වගේ ලෝකේ සාර්ථක මිනිස්සු මොටිවේෂන් දෙන මිනිස්සු ඔයාලා දකින්න හොඳ විද්‍යාඥයෝ. එතකොට මේ ගොඩාක් කට්ටිය මේ හැමෝම නිකන් උහේ බලාගෙන ඉඳලා එකපාරට නැගිටපු අය නෙවෙයි. ඒ හැමෝම ජීවිතේ විඳින්න ඕන දුක් අප්‍රමාණව විඳලා අන්තිමට එයාලගේ සාර්ථකත්වය ළඟා කරගත්ත අය. ගොඩක් අය විද්‍යාත්මක නිර්මාණය කරපු අය ඒ වගේම මේ ලෝකේ නොමැකෙන නම් තියෙන සියලු දෙනා ඒ වගේ. ඒ හැමෝම ජීවිතේ දුක් විඳලා තැනකට ආපු අය. ඒ විදිහක් නෙවෙයි සාමාන්‍යයෙන් උනත් ඔයාලා දකිනවා තමන්ගේ රැකියාව පැත්තේ හොඳ තැනකට ඇවිල්ලා ඉන්න මිනිස්සු. ඒ අය හැමෝමත් ඒ වගේ නිකන් ඔය සල්ලි වලට රැකියාව ගත්තට මානුෂිකත්වයේ සල්ලි වලට ගන්න බෑ. ඒතකොට මානුෂිකත්වයත් එක්ක හොඳ තැනක ඉන්න මිනිස්සු ගොඩක් වෙලාවට දුප්පත් පවුලකින් ඇවිල්ලා ඒ තැනට ආපු අය. ඒ අය දුක් විඳපු විදියට ඒ අය දුක් විඳලා තමයි මේ තැනට ඒ ටාගට් එකට එන්නේ. එයාලා නෙගටිව් මයින්ඩ් ඉදියා නම් එයාලටත් වෙන්නේ සාමාන්‍යයෙන් ඒ තියෙන හිණ ටික අතහැරලා දාලා නිකම්ම ඔහේ ගමකට වෙලා පැත්තකට වෙලා ඉන්න එක තමයි එයාලටත් කරන්න වෙන්නේ. එයාට මාර්ගයක් නැහැ, ජීවනෝපායක් නැහැ, මොකක්වත් නැතුව ජීවත් වෙන්න වෙන්නේ. එතකොට ඔයත් නෙගටිව් හිතවාගේ හිණ ටික අතහැරුවොත් ඔයාට සිද්ධ වෙන්නේත් ඒක. ජීවනෝපායක් නැහැ, නිකන් ඔහේ පැත්තකටලා හිඟා කකා ජීවත් වෙන්න තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාව පොසිටිව් කරගන්න ඕනේ. හැම නෙගටිව් අවස්ථාවක් ලැබිලා තියෙන හැම අසාර්ථකත්වයක්ම හැම අපහාසයක්ම ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වයට තියන්න පුළුවන් එක ස්ටෙප් එකක් කරගන්න. ඒ විදිහට ඔයාගේ සාර්ථකත්වයට ලස්සන ස්ටෙප් ගොඩක් එකතු කරලා ඔයාගේ සාර්ථකත්වයට ළඟා වෙන්න. සාර්ථකත්වයට යන කිසිම මිනිසෙක් කවදාවත් සැප විඳලා සාර්ථකත්වයට යන්නේ නැහැ. ඒ නිසා ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වය හොයනවා නම් සාර්ථකත්වයට යන්න ඕන කෙනෙක් නම් හැම නෙගටිව් අදහසක්ම ඔයාට වැටෙන හැම නෙගටිව් දෙයක්ම බෑඩ් ඔප්ෂන් එකක්ම හැම එකක්ම ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වයට හදලා පොසිටිව් ඔප්ෂන් එකක් කරගෙන ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න. ඉතින් ඒ හින්දා ඔයා හැම වෙලාවෙම හිතන්න මට ලැබිලා තියෙන ප්‍රශ්න තියෙනවා, මට ඇති වෙලා තියෙන ප්‍රශ්න තියෙනවා නම්, මට මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා නම් හැම වෙලාවකම කමක් නැහැ. මට මේ දේවල් හොඳටම ඇති. මගේ ජීවිතේ සාර්ථකත්වයට තව පියවරක් තියන්න. හැම දෙයකම මතක් කරගන්න ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වයට ඔයාගේ ජීවිතේ සාර්ථකත්වය විනාශ කරන්න බලාගෙන සමාජයක් ඉන්නවා. හැබැයි මගේ හීන ටික කවදාවත් මම මේ විදිහට අතාරින්නේ නැහැ කියලා ඔයාගේ සාර්ථකත්වයට එක්ක ජීවත් වෙන්න, සාර්ථකත්වයට මාර්ගය හදාගන්න. ඔයාට ලැබෙන හැම අපහාසයක්ම, ඔයාට වෙන හැම වැරදීමක්ම ඔයාගේ ජීවිතේ පාඩමක් කරගන්න. එතකොට ඔයාගේ ජීවිතේ හරි ලස්සනට ගොඩනැගෙන ඔයාගේ සාර්ථකත්වයත් හරි ලස්සනට ඔයා ළඟට එයි. කවදාවත් එක අපහාසයක් වින්දයි කියලා ඔයාගේ ජීවිතේම අතහැරලා දාලා ජීවත් වෙන්න එපා. ඔයාගේ සාර්ථකත්වයේ හීන ටික අතාරින්න එපා. ඒ ටිකත් අරගෙන ඔයා ඒවත් ස්ටෙප් වලට එකතු කරගෙන ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න. මේ ලෝකේ කිසිම මිනිස්සෙක් අපහාස විඳින්න නැතුව ජීවත් වෙලා නැහැ. හැම මිනිස්සෙක්ගේම ජීවිතවලට මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙලා ඒ මිනිස්සයා විඳිනවා. මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් එකතු වෙලා ඒ මනුස්සයා අනිවාර්යයෙන්ම විඳවලා ඇති. ඉතින් ඒ නිසා ඔයා විතරක් මේ ලෝකේ ප්‍රශ්න වලට මුහුණ දීලා ඉන්නවා කියලා හිතන එක අද ඉඳන් නවත්තන්න. ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයේ තියෙන ඔයා තුළමයි. ඔයාව නෙගටිව් කරගත්තොත් තමයි ඔයාට තියෙන හැම ප්‍රශ්නයක්ම ඇති වෙන්නේ. ඔයා පොසිටිව් කරගන්න, පොසිටිව් කරගෙන ජීවත් වෙන්න. එතකොට ඔයාගේ සාර්ථකත්වයට ඔයාම හීන දකින්න. ඔයාලා හැමෝටම ඔයාලගේ සාර්ථකත්වයට ඔයාලගේ ලස්සන අනාගතයට පය තියන්න පුළුවන්කම තියෙනවා. කාටවත් බැරි කමක් නැහැ. ඔයාලා හැමෝම try කරන්න. ඔයාලා හැමෝටම පුළුවන්. විශ්වය ඔයාලත් එක්ක ඉන්නවා. ඒ වගේම ඔයාලගේම ආගම, ඔයාලගේම දර්ශනය ඔයාලත් එක්ක ඉන්නවා. එතකන් ඔයාලා හැමෝම ආරක්ෂිතයි. ඔයාලට කරන්න බැරි දෙයක් නැහැ. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හැමෝම හම්බෙන්න ඉක්මනින් මෙන්න. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම ජයග්‍රාහී දවසක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.